වර්ණකුල සූරිය. ඉතින් ඇය එක්තරා ඉන්ටර්විව් එකකදී කියනවා මම ලස්සනට ඉන්න කිසිම කෘතිම දේවල් භාවිතා කරන්නේ නැහැ. මම ස්වභාවික දේවල් විතරයි භාවිතා කරන්නේ කියලා. ඉතින් ඒක මිනිස්සු අතර දැඩි විවේචනයට ලක් වුණා. මිනිස්සු කිව්වා මෙයා සම්පූර්ණයෙන්ම බොරු කියන්නේ කියලා. රැක ගැනීමේ හේතුව මම විශ්වාස කරන්නේ අය ස්වභාව ධර්මයෙන්ම තමාට ලැබෙන දේ තමයි හොඳම විදිය. අපිට උප්පත්තියෙන් ලැබෙන දේ තමයි ලස්සනම විදිය කියලා මම විශ්වාස කරන්නේ. ඉතින් මාව ඕගොල්ලෝ විශ්වාස කරයිද නැද්ද දන්නේ නැහැ. මම අද වෙනකම් ෆේෂල් එකක්වත් කරලා නැහැ. අත් කකුල් වල ඔය මයිල් වැක්ස් කරන ඒවා, මයිල් බාන ඒවා කරන්නේ නැහැ. කරලා නැහැ. ඇත්තටම? ඔව්. නෑ ඇත්තටම නෑ. මේ ෆේෂල් එකක්වත් කරලා නෑ නෑ. ඔන්න මම ෆේෂල් එකක් කරපු කරපු කවුරු හරි ඉන්නවනම් මේ කමෙන්ට් එකක් දාන්න මේකට මම ෆේෂල් කරලා තියෙනවා කියලා. කවුරුත් මගේ මොනට ෆේෂල් එකක්වත් කරලා නෑ. නයිස්. චමිලා පීරිස්. ඉතින් එක ඉන්ටර්විව් එකකදී ඇය සහභාගී වෙලා ඉන්නකොට ඇය පැවසුව එක කතාවක් නිසා මිනිස්සු ගොඩක් ඇයව විවේචනය කරලා තිබුණා. ඇය කෙලින් ඇත්ත කතා කරන කාන්තාවක්. සමහර වෙලාවට අපි වැඩියම ඇත්ත කියනකොටත් මිනිස්සුන්ට අල්ලන්නේ නැහැ. කමක් නැහැ මේකේ ඕන එකක් කතා කරාට මම ශුක්‍රාණු කියන එක රස්නේ කියලා දැනගත්තේ බස් එකේ මිනිස්සෙක් මට ජැක් එකක් ගහලා ඒ හැලිච්ච කකුලේ හැලිච්ච ඒ ශුක්‍රාණු වලින්. එතකොට මම අධ්‍යාපනයක් ලැබුවේ මේ කියන්නේ මම මානසික ඉඳලා නෙමෙයි ඒක දැනගත්තේ. ඒක දැනගත්තේ ඒකයි. ගයේෂා පෙරේරා. ඉතින් මේ නිලිය කාලයක් දේශපාලනයත් කරන්න හැදුවා. ඒ කාලෙදී ඇය දේශපාලන සාකච්ඡාවකට සහභාගී වෙලා ඉන්නේදී ඇය එකපාරටම අඬන්න පටන් ගත්තා. මේක දැකලා මිනිස්සු කියන්න පටන් ගත්තා මේ ඡන්ද ගන්න හලන කිඹුල් කඳුළු කියලා. ඉතින් මේ බස් එකේ නැගලා අපි දෙන බස් දෙහිවල ස්ටේෂන් එක ළඟමයි දෙහිවල සුපර් මාකට් එක තියෙන්නේ. අපි සුපර් මාකට් එකට ගිහින් ඉවර වෙලා ආයෙ හැරෙන්න අපිට හම්බුන්නේ නැහැ. දෙහිවල ස්ටේෂන් එකේ ලොකු විශ්සනයක් සිද්ධ වුණා. ඒ දැනිච්ච දැනීම මට ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. මගේ අම්මා මාව තුරුළු කරගෙන බිමට වැටුණා. ඒ වෙලාවේ මට ඇති වෙච්ච හැඟීම ආ කිසිම වෙලාවක මට පැහැදිලි කරන්න බෑ. අන්නේ ඒ ඇති වෙච්ච බය. අපි වෙලාවල් මේ වගේ වැඩසටහනක් හඳුරුවොත් මාකට් කරාම යම්කිසි ඔබට මම කියන්න අන්න ඒක තමයි දැන් ඊළඟට එන ප්‍රශ්නේ. මට කිව්වා මේක යද්දී මොමින්න ගෑෂ කිල්ලෙල් hina වුණා. මට හිතුණා ඕ ඡන්ද කියන එකට තමයි මේ කියන්නේ කියලා. මම ඒක කියන්නේ බොහොම අදිෂ්ඨානේ. ඕකේ. පියුමි සිරිනායක. ඉතින් ඇය TikTok show එකට සහභාගී වෙලා ඉන්නේදී ඇය එක කොසු නැටුමක් සිද්ධ කරා. ඉතින් මේ කොසු නැටුම සරාගී නැටුමක් විදිහට තමයි නම් කරලා තිබුණේ. හැබැයි මේක දැකලා මිනිස්සු බොහොමයක් ඒක විවේචනය කරන්න පටන් ගත්තා. අක්කලා නංගිලගේ ඊරිසියාව. කට්ටිය කියනවලු අනිත් දෙන්නට වැඩිය මම ලස්සනයි කියලා. මිනිස්සු මේක දැකලා කිව්ව දේ තමයි ඇය තමාගේ සහෝදරියන් දෙදෙනාට ඊරිසියා කරනවා කියලා. මං කියනවා මම ලස්සනයි නේද අනිත් දෙන්නට වඩා කිව්වම මට එවන ඔක්කොම ජපාන් කන බොන ඔක්කොම ඒවම හම්බෙන්නේ. කොහමද අර දෙන්න හම්බෙද්දි මං ඉන්නවනේ. එතකොට පොඩ්ඩ අනික එතන දැන් කොහමද බාස්කට් බෝල් කරන නිසා අර ටිකක් ඩාර්ක් වෙලා එහෙම ඉන්නේ. නෑ පොඩි දු ලස්සනයි. මායි වයි එකතන ඉන්නේ නේද? Come on Judy. Come on Judy. මොකක්ද කිව්වේ? සිත නිවන කතා. සිත නිවන කතා. right දැන් වා චූලා පද්මේන්ද්‍ර නටනවා කියලා මෙහෙමත් නටනවද?